අලුත්ම තොරතුරු දැනගන්න කොසිප් විත් හිමාබිව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. ඉතිං අද කියන්න යන්නේ ටිකක් අමුතු කතාවක් ගැන. ඉතිං ආදරවන්තයෝ තමන්ගේ ආදරය ප්‍රකාශ කරන්න විවිධ ක්‍රම පාවිච්චි කරනවා. ඉතිං ඒ අතරින් මේ විදිහට පාවිච්චි කරන ක්‍රමයක් තමයි ලව් බයිට් කියන්නේ. ඉතිං මේක මීට කිහිප කාලයකට පෙර මෙක්සිකෝවෙන් වාර්තා වෙච්ච අවාසනාවන්ත පුවතක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතිං වෛද්‍ය විද්‍යානුකූලව බැලුවොත් මේක ඇත්තටම භයානක ක්‍රියාවක්, ඒ වගේම අවදානම් සහගත ක්‍රියාවක් විදිහටත් හඳුන්වනවා. ඉතිං මේ සිද්ධිය තමයි පෙම්වතිය විසින් බෙල්ල කරපු ලව් බයිට් එකක් හේතුවෙන් ජූලියෝ මැකියාස් කියන අවුරුදු 17ක නිරෝගී තරුණයෙක්ට අවාසනාවන්ත විදිහට ජීවිතයෙන් සමුගන්නට සිද්ධ වුණා. ඉතින් මේකේ සාක්ෂිවලට අනුව සිද්ධ වෙලා තියෙන්නේ ඉතින් බෙල්ලේ සම මතු පිට ඉතාමත්ම සූක්ෂම විදිහට තදින් ඉරීමට හෝ හැපීමට ලක් කිරීමේදී සමට යටින් තියෙන රුධිර වාහිනී පුපුරා යාමක් වෙනවා. ඉතින් මේ බෙල්ල දෙපස මොලේට රේල් ලැගෙන යන ප්‍රධාන දමනි තියෙනවා කියලා ඔයාලා දන්නවනේ. ඉතින් මේ වෙල්ල ප්‍රදේශයේ තදින් ඉරීමකට ලක් කිරීම නිසා ප්‍රධාන නහරයක් ඇතුලේ ලේ කැටියක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ ලේ කැටිය රුධිර ගමනාගමනයත් එක්ක මොලේ දෙසට ගමන් කළා මොලේ ඇති සියුම් නහරයක හිර වෙලා අංශභාග තත්ත්වයක් ඇති වෙලා මේ තරුණයාට රාත්‍රී ආහාර ගනිමින් ඉද්දි එකපාරටම අපස්මාර තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් වෛද්‍යවරයෙක් ගාවට යන්නත් කලින් මේ තරුණයා ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ සිදුවීම් ලෝකේ වාර්තා වෙන්නේ බොහොම කලාතුරකින්. හැබැයි මේ වගේ සිදුවීම් බැහැර කරන්න බැරි සිදුවීම් විදිහට වෛද්‍යවරු පෙන්වා දෙනවා. ඉතින් මේ විදිහට මීට පෙර අවස්ථාවකදත් ලව් බයිට් එකක් හින්දා කාන්තාවක් ශරීරයේ එක පැත්තක් පණ නැතිවීමක්, ඒ කියන්නේ ස්ට්‍රෝක් එකක් ඇති වෙලා තියෙනවා. ඉතින් පසුව ඇය නම් සුවය ලැබලා තියෙනවා. ඉතින් සමාජ මාධ්‍ය වලින් මේ වගේ දේවල් සරල දේවල් විදිහට පෙනෙන්න තිබුණත් ශරීරයේ සංවේදී ප්‍රධාන නහර පිහිටලා තියෙන බෙල්ල වැනි ප්‍රදේශවලට මේ වැනි දැඩි පීඩනයක් එල්ල වෙන විදිහේ ආදරේ ප්‍රකාශ කරන ක්‍රම සිද්ධ කරන්න ඕනේ නැහැ කියලා තමයි වෛද්‍යවරුන් කියන්නේ. ඉතින් මෙවැනි විස්තර ඉදිරියටත් දැනගන්න දැන්ම පහළ තියෙන කළු පාට subscribe බටන් එක ක්ලික් කරලා gossip with hima channel එකට එකතු වෙන්න. එහෙනම් ආයෙ පාරක් අලුත් වීඩියෝවක් අරන් එන්නම්. එතකන් හැම දිනාටම සුබ දවසක් වේවා.